මේක තිත්තයි. නමුත් ඔබ එය කියවීම ප්‍රතික්ෂේප කළහොත් ජීවිතය පාඩම නැවත කියනු ඇත. 1. හැමෝටම සමීපව රඟපාන අයට ඇලී නොසිටින්න. ඒ වගේ අය සාමාන්‍යයෙන් විශ්වාස කරන්න අමාරුයි. 2. තනිව සිටීම භාවිතා කිරීමට වඩා ගෞරවනීයයි. තනිකම එතරම් බියජනක නොවේ. 3. මුදල් පාලනයයි. ඔබ මූල්‍යමය වශයෙන් ශක්තිමත් වන තරමට ඔබ වෛර කරන පුද්ගලයින්ගෙන් සහ තත්ත්වයන්ගෙන් නිදහස් වේ. 4. ඉහළ කොටස හුදකලයි. නමුත් පහළ කොටසත් හුදකලයි. වෙනස ඇත්තේ ප්‍රතිඵලය තුල පමණයි. පක්ෂපාතීත්වය දුර්ලභයි. ඔබ එය සොයාගත් විට එය ආරක්ෂා කරන්න. එය නාස්ති නොකරන්න. 6. ජීවිතයේ ප්‍රධාන රීතිය. පළමුව ඔබ ගැන විශ්වාස කරන්න. පසුව අන් අය විශ්වාස කරනු ඇත. 7. ඊර්ෂාව දුර්වල ආත්ම විශ්වාසයේ ලක්ෂණකි. ඊර්ෂාව නොව ආත්ම විශ්වාසය ගොඩනගා ගන්න. ඔබට සමීප සෑම කෙනෙක්ම මිතුරෙක් යයි සිතීම නවත්වන්න. සමීපවීම යනු සෑම විටම සැලකිලිමත් වීම නොවේ. 9. ඔබේ පැරණ යාච්නා මතක තබා ගන්න. ඒවායින් බොහෝමයක් දැන් යථාර්ථයක් වී ඇත. 10. හොඳ පුද්ගලයෙක් වීම ගැන පසුතැපෙන්න එපා. යහපත්කම සෑම විටම බොහෝ ගුණයකින් නැවත පැමිණි. දැන් මේ ගිණුම අනුගමනය කරන්න. නැතවුන් අනුචලනය කර එකම වැරදි නැවත කරන්න.